ඇත්තටම අපි හිතුවේ නෑ මෙතනට එනකම් වතුර එයි කියලා. නමුත් මේක පාර අයිනෙම වගේ කඩයක්. මේ කඩේම භාගයකට වගේ වතුර ඇවිල්ලා. ඉතින් සම්පූර්ණයෙන්ම වගේ බඩු ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි බලන්න ඕන කොච්චර අලාභද කියලා. තම අලාභේ ගණන් කරේ නෑ. මගේ සර්ගේ සම්පූර්ණ යට වුණා. ඒත් එක්කම අපේ මේ කඩේ ගබඩා තිබිච්ච යකඩ කම්බි ඉතුරු මේ වටිනා අයිටම් ඔක්කොම යට වුණා. ලක්ෂ 20කට වඩා යට වුණා. ඒත් එක්ක අපේ කඩේ මහා පාර තියෙන කඩේ ලක්ෂ 60ක බඩුව ඇති. ඒක යට වෙලා තියෙනවා. ගන්න දෙයක් නෑ. ඉතුරු වෙලා කිසි දෙයක් ඔක්කොම තෙමිලා දැන් ඔක්කොම දැන් මලකට කාලේ වීසි කර තමයි එන්නේ. මේක යන්න බෑ.